ඒ අරමුණෙන් වෙන අරමුණට හිත ගෙනියන ශක්තිය මොකද්ද? ගෙනියන එක වළක්වමින් සංවර කරන ශක්තිය මොකද්ද කියලා දෙක ගත්තොත් එකක් තමයි මධ්‍යස්ථ අරමුණෙන් හිත කඩන ශක්තියක් තියෙනවා. රූප වලට හිත අදින ශක්තියක් තියෙනවා. දෙක තමයි ඔබ කෙරුවා වැරදි. ඔබ හිටියානම් හරි අරමුණේ කියලා බලන වෙන එකක් තියෙනවා. මෙන්න මේ ශක්ති දෙකක් හිත ඇතුලේ තියෙනකොට අපි කියනවා එක ශක්තියට බුදුහාමුදුරු කියනවා අනෙක් ශක්තියට මාරයි කියලා කියනවා. අරමුණට කෙලෙස් උපදවන දෙයට අපි කියනවා මාර ශක්තියක් තියෙන කියලා. අරමුණේ මධ්‍යස්ථ අරමුණේ කොහොම හරි කමන්නේ දාන් ගැටයක් දාගෙන අනේකට කියනවා බුදුහාමුදුරන්ගේ පැත්ත වගේ කියලා. ධර්මයේ පැත්ත කියලා. මොකද කවදද කවුද තේරුම් ගන්න මේ ශක්ති දෙක හැමදාම හිතේ තියෙනවායි කියලා. ඒකට කියනවා thinking fast and slow කියලා. ඒ දකින්නකොටම කල අතරක් නොතබා වහාම අරමුණට ඇදලා දාන හිත fast thinking කියලා කියනවා. ඒක power of thinking without thinking. ඒකට කියන්නේ power of thinking without thinking. ඒව නැත්තම් මම මෙතෙන්ද යවනවා මගේ කිසිම මෙහෙයුමක් නැතුව. හැබැයි වෙන වැරදි වලට මම වක් කියන්න ඕනේ. ඒකට උඩ ඉන්නවා කෙනෙක් කියනවා දැන් ඔබ සුදු ඇඳගෙන ඉන්නේ. ඔබ අටසිල් අරගෙන ඉන්නේ මේ සක්මන් අතු ගාලා ඔතෙන් ආවේ ඔය කුණු හරප බලන්නද. වරෙන් ආපහු කියලා ඒකේ ඉන්නේ බොහෝම හිමිහිට. ඒ අපි කරපු වැඩේ පිළිබඳව බලලා ඒක පිළිබඳව මත විමසීමක් කරන ස්ලෝ තින්කින් එකක් තියෙනවා. ඒක මේ වැඩමුළුවෙන් අපි දාපු එක. අපි කිවිස ගන්නව දකින් දේවල් බලන්නේ නැහැ කියලා කොයි වෙලාවක හරි අර ෆාස්ට් තින්කින් එකේ අපි අර ඇදලා දාපු ගමන් වෙන තින්කියක් ඇවිල්ලා කියනවා ඕක හරියන්නේ නැහැ ගොයියෝ. ඔය නූපන්න අකුසල රාශියක් පහල වෙනවා. පාපව් ගනින් කියලා. මෙන්න මේ විදිහට වැරදි බැඳිලා කොච්චර වෙලාවක් යනවද අපිට තේරුම් ගන්න. උඹ ඉන්දියේ යුත්තේ ධක්මනේ දැන් ඉන්නේ රූපයක කියලා. තේරුම් ගන්න ප්‍රමාණය තමයි යෝගාවචරගේ මෝරච්චකම කියලා කියන්නේ. යෝගාවචරගේ තලතුණකම කියලා කියන්නේ. ඉතින් මේ ෆාස්ට් තින්කින් එකේම ඇදලා යන එක පූසකට කවදාකවත් බෑ මීයක් දැක්කට පස්සේ ඔය වැඩේ හරිය නෑ. ඔය කෑවොත් ඔක මීයා මැරෙනවා. ඔබට අකුසල සිද්ධ වෙනවා කියලා පූසකට කවදාකවත් ඒ දැනුම දෙන්න බෑ. ඒ නිසා පූසකට සීල ශික්ෂාව නෑ. අපිටම පූසා ඉඳගෙන නවගුණ වලක් කරන අරහන් කියනකොට මීයේ පැන්නොත් උඩ පුළුවන් වේද මේ නවගුණ බෑ එමීට තියලා මී ඇල්ලුවත් අකුසල් සිද්ධ වෙන අම්බෝ මම උපාසක බලලෙක් මම අල්ලන්නේ නැහැ කියන්නේ වෙන්නේ නැහැ. මෙන්න මේ දේ කරන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි. යකෙකුට බෑ, ප්‍රේතයෙකුට බෑ, සතෙකුට බෑ. එහෙම තියෙද්දි කීයෙන් කී දෙනාද මේක බුද්ධ ධර්මයේ මේක උඹ ඉස්සල්ලා මේක වැරදිව ඔළුවට දාගන්න ඕනේ සුතමේ වශයෙන්. ඊට පස්සේ කල්පනා කරන්න ඕනේ එහෙම දකින දේ දුවන්න පටන් අරගත්තොත් ඔබ කොච්චර වතුර පිරෙවත් ඇහිදල් කූඩේකට වතුර පිරෙන්නේ නැහැ. ඒක කෙරෙන්නේ නැහැ. ඒක නිසා පැන්නට කමක් නැහැ. පැන්නට පස්සේ අර ස්ලෝ තින්කින් process එකකින් එහෙම නැත්නම් අපේ තියෙන හික්මීමේ මේක දැනගත්තට පස්සේ මේ ලෝකේ ඉන්න ඔක්කොම කරන්නේ පශ්චාත්තාප වෙන එකනේ. මෙච්චර සිල් අරගෙන මෙච්චර සාන්ත වෙලා මෙච්චර මම මේ ගිවිසගෙන ගියත් හිත පිට ගියා කියලා පශ්චාත්තාප වුණොත් ඒකාන්තයෙන් අකුසල රැස් වෙනවා. දැන් මේක වෙලත් ෆාස්ට් තින්කින් වලින් මම රූප බලන්න ගියා ස්ලෝ තින්කින් වලින් මට විචි වැඩේ වැරදි කියලා මේ හිත පෙන්නන එක දිහා බලලා පශ්චාත්තාප නොවීමෙන් නෑ මෙහෙම දාද පශ්චාත්තාප වීම සක්කාය දිට්ඨිය ඇති කරනවා. පශ්චාත්තාප නොවී හිටියොත් සක්කාය දිට්ඨි පහණේ සිද්ධ වෙනවා. මේක මං කරපු එකක් කියලා කිව්වොත් මම ආත්මවාදයක් ගන්න. මෙතන මම කරපු එකක් නෑ. මෙතන වෙච්ච දෙයක් තියෙනවා. මෙතන තියෙන්නේ ඒක දකින්නකොටම හිත ෆාස්ට් තින්කින් වලට යනවා. ඒක මම හිතලා කරපු දෙයක්වත් චේතනාවක්වත් මගේ ප්‍රාර්ථනාවක්වත් නෙවෙයි. ඉතින් ඒ ටික අහපු නැති කෙනෙකුට කවදාකවත් මේක ඒ වෙලාවේදී කල්පනා කරන්න ශක්තියක් එන්නේ නැහැ. ඒක නිසා සරුවචනන්සේ කල්ලාතුව බණ කියලා කියනවා. ඔබ උත්සාහ කරපන් හරියට ඉරක් ඇඳලා ලී කෑල්ලක ඒක දිගේම කීතෙන් කපාන යන්නේ. ඔබට එතකොට පේනවනේ ඉර දිගේ යන්නේ කීත පයින්නවා කියලා එහාට මෙහාට. නමුත් අර ඉර පෙන්නනවනේ පැන්නයි කියලා. වැරදි කියලා. අන්නේ වගේ සක්මන අතු ගාපන්, වැඳපන්, සක්මනේ සක්මන් කරපන්. ඒතකොට බලපන් කොච්චර පිටපයින්වද කියලා. අන්නේ පිටපයින්කොට මේ මම පිටපැන්නවාද? එහෙම නැත්නම් පිටපයින් එක වගකීම මට ගන්න පුළුවන්ද කියලා. කවදාවත් බෑ. ඒක ගැන වගකීම ගන්න හදනවා කියන මනුස්සයා ඒකාන්ත ආත්මවාදයකට වැටෙනවා. බලන්න මගේ හිත හරි සෞතුයි. මගේ මේ හිත පිටපයින්වනේ කියලා ඒක මම කරන දෙයක් නෙවෙයි. හැබැයි මම නොවුනට
ඒකට අපේ පුරුදු බලපානවා, පෞරුෂත්වයේ බලපානවා, රුචිජකම් බලපානවා, කර්ම ශක්තිය බලපානවා. ඒ පණින පැනිල්ලේ මොකද්ද යාන්ත්‍රණයක් තියෙනවා. හැබැයි මේ දැන් මං හිතලා නෙමෙයි පණින්නේ. ඉතින් මේක තේරුම් ගන්නට පටිච්චසමුප්පාදේ කොච්චර තේරුම් ගන්න වෙයිද? ඔක්කොම වෙන්නේ කලින් සැලසුම් කරපු ක්‍රමයකට. ඒ නිසා හිත පිට යනවා දැක්කත් මාරයා ඒත් මේ මිනිස්සේ අල්ලනවා පශ්චාත්තාප වෙච්ච ගමන් ආයෙත් මාරපාක්ෂිකයි. ආයෙ සක්කාදිට උපදිනවා. එති මේ බණ අහලා උත්සාහ කරලා හිත පිට ගියා කනගාටු වෙන්න එපා. අමාරුයි තමයි හිත මේ සක්මන්ඩ ගන්න එක මහා කම්මැලි තමයි. අය වර්ණය සටහන් සහිත තමයි. මීර ගණින් ඇයි අරකේ තිබ්බොත් නෝපන්න කුසල රාශියක් උපදිනවා. උපදෙමින් තිබ්බේ මගදී හරි ගත්තා. අරගෙන බලනකොට මගේ හිත කැමැති වෙන්නේ නැහැ අර නික්ලේශී අරමුණේ ඉන්න. නිර්මල අරමුණේ ඉන්න කැමැති නැහැ. අර රසමසූරට තමයි අදින්නේ. ඉතින් මෙන්න මේ தত্ত্বය මේක මේ යෝගාවචරයේ Taman වශයෙන් අත්දකින්නකොට මොකද්ද මේ ශක්තිය මේ නිර්වත අරමුණ අතහැරලා වර්ණවත් සිද්ධි බහුල දෙයට අදින ශක්තිය මොකද්ද මේ ශක්තිය මේ වර්ණවත් මේ සිද්ධි බහුල තැන ඉඳලා නෑ උඹට නිවන් දකින්න ඕන නම් සක්කායදින් නැති කරන ආපහු වරෙන් නික්ලේශී අරමුණට කියන මේ ශක්ති දෙකටම කොයි එකාද මමයා කියන්න පුළුවන්. දෙකෙන් කොයි එක මමයා කිව්වත් වැරදි. සේරම සිද්ධ වෙන්නේ න්‍යාය ධර්මයක් අනුව. චිත්ත න්‍යාය ධර්මයක් අනුව ඒක බුදුරජාණන්සේ බොහෝම ලස්සනට විස්තර කරලා තියෙනවා. හැබැයි අපි මේක කරලා අපි අඩු ගානේ කියන්න බැරි නම් අපිට මම භාවනා කරනවා හිත පිට ගියා තමයි. ඒක නොකිය හිටියොත් ගුරුවරයෙකුට උදව් කරන්න බෑ. දැන් හිත පිට ගියාම මොකද උනේ? පශ්චාත්තාප. ඒක කියන්නේ නැහැනේ කවුරක්වත්. හිත පිට ගැන වාර්තා කරත් අපි මේ මහත්යත් එක්ක අපි සාකච්ඡා කරුවේ. හිත පිට ගියා. ඉතින් ඒකට වෙන්නේ මම කවුරුත් දන්නට මේ මගේ හිත කියන්නේ අහන්න නැත්නම් පශ්චාත්තාප. ඉතින් යාට කියලා දෙන්න ඕනේ බබා ඒක තමයි හැටි. හැබැයි උතෙන් තමයි සක්කාය දිට්ඨිය. ඒක උඹ කරපු දෙයක් නෙවෙයි. උඹ පශ්චාත්තාප වුණොත් අර ඔක්කොම මේ ගනුදෙන උඹේ account එකට වැටෙනවා. මේක දැකපන් ධර්මතාවයක. ඒක මොකද්ද කරන්නේ? ආපහු අර හිත ගන්න එකයි තියෙන්නේ. හිත ගත්තට හිතේ ජඩ ගතිය නතර වෙන්නේ නැහැ. එයා නැවත නැවතත් පනිනවා. දැන් ඒක අඩු ගන්න සිද්ධි 4ක් දැන් දන්නවනේ. මම නික්ලේශී අරමුණක හිටියා. ඒක කරන්න පුළුවන් දෙයක්. ඉන්නකොට හිත පැන්නා. දැන් මේක මම කරපු දෙයක් නෙවෙයිනේ. චේතනාවක් නැත්නම් කර්ම රැස් වෙන්නේ නැහැ. නමුත් ඒක චේතනාවක් නැතුව වෙච්ච දෙයට පශ්චාත්තාප වෙච්ච ගමන් කර්ම රැස් වෙනවා. ඉතින් මේ විදිහට අපි මෙතෙක්කල් කර්ම රැස් වීම පිළිබඳව එතන අස්පනා පිට දකින්න ධර්ම නැතුව රූප බැලුවොත් කර්ම රැස් වෙනවා කියලා වගේ මොන පච තොගයක් පොත්වල ලියලා තියෙනවා. රූප දැකීමේ කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ වගේ ඇත්තටම ලොකු ඥානයක් උපදිනවා. රූප දැක්කට කර්ම රැස් නොකර ඉන්න පුළුවන්. ඔබට ආපහු අරමුණට එන්න පුළුවන්. එහෙමනම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා එකයි අවශ්‍ය කරන්නේ හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. නොඋනොත් ආපහු එන්න අවස්ථාවක් තියෙනවා. හිත පිට ගිය කියලා පශ්චාත්තාප වුණොත් කොරස් කටේවත් අත දා ගන්න හම්බෙන්නේ නැහැ. භාවනා තැල්ල යයි.